ඔයාට ගෙදර බැනලා ඇති තිරසනා කියලා. ඔයාගේ අම්මා තාත්තා යාළුවෝ ඔයාට බැනලා ඇති තිරසනා කියලා. කාලකන්ණියා කියලා. මෝසලයා කියලා. ඊළඟට ඔය වගේ නොයෙක් වචන කියලා. ඔයාට බැනලා ඇති බල්ලා කියලා. බූරුවා කියලා. ඔයාට බැනලා ඇති. ඔයාගේ වටේ ඉන්න අය දකින්නවා ඔයා තිරසනෙක් කියලා. හොරෙක් කියලා. ඒත් බලන්න මගේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාල කියන හොරා තුල රහතන් වහන්සේ නමක් දැක්කා. බුදුරජාණන් වහන්සේට අපි තිරසනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට අපි කාලකන්ණියෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට අපි මෝසලෙක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන කෙනෙක් තිරසනෙක් වෙන්නේ නැහැ. ඔයාගේ යාළුවෙක් ළඟට ගිහිල්ලා ඔයා තිරසනා වෙලා ඇති. ඔයාගේ යාළුවෙක් ළඟට ගිහිල්ලා ඔයා ඇසුරු කරන සමාජයෙන් ඔයා කාලකන්ණි වෙන්න ඇති. ඔයා මෝසල වෙන්න ඇති. ඔයා අසරණ වෙන්න ඇති. ඔයාගේ යාළුවෝ සෙට් එකේ ඉඳලා. මගේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු එකේ තිරසනෙක් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කෙනෙක් මෝසලෙක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ තුල බිහි වෙන්නේ සත්පුරුෂයෝ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේම තිරසනෙක් බිහි කරන දේවල් බුදු හිතක නැහැ. ඔයාගේ යාළුවා තුල තියෙන්න පුළුවන් ඔයාව කාලකන්ණි කරන බවක්. දෙමව්පිය තුල පවා තියෙන්න පුළුවන්. යාළුවෝ තුල පවා තියෙන්න පුළුවන්. ගුරුවරයෙක් තුල පවා තියෙන්න පුළුවන්. අහිංසකව අඟුලිමාලෙක් කලේ ගුරුවරයා නෙමෙයි. මේ සමාජයේ යාළුවෙක් තුල නැති, ගුරුවරයෙක් තුල නැති අපූර්ව ශාස්ත්‍රූත්වයක් බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා. පැමිණෙන්න ඒ උතුම් සරණට. එදා සොනීද කියන්නේ සමාජයෙන් කොන් වෙච්ච වසලේ. ඔයාටත් වසල වැඩ කරනකොට රොඩියා කියලා බැනලා ඇති. ඇත්තටම රොඩි වුණ කෙනෙක් සුනීත. ඉසෝසෝලා බුදු කෙනෙක් දෙස බලන්නවත් බැරි. මාවතේ අයිනක කානුවල හිර වෙලා පාත් වෙලා බයෙන් බලන සුනීත තුල බුදුරජාණන් වහන්සේ දැක්කනේ රහතන් වහන්සේ නම. විශ්වාසය ඇති කරගන්න ඔබ එතර කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. බුදුරජාණන් වහන්සේකට සාක්ෂි දුන්නා. ඇඟේ නූල් පොටක් නැතුව දුවපු පටාචාරට ලෝකයා කිව්වේ පිස්සී කියලා. ඔබත් එදා එතන හිටියානම් ඔබ කියන්නේ පිස්සී කියලා. පිස්සියක් තුලින් අරහත් මෙහෙණියක් පැද්දුවා. බුදුරජාණන් වහන්සේ. ඔබ බුදු කෙනෙකුට ඔබ පුංචි කෙනෙක් දරුවනේ. ඔයාගේ රාගය, ඔයාගේ ද්වේෂය, ඔයාගේ මෝඩකම් ඔබ පුංචි දෙයක්. අපිට මොන ගැහුණ වෛද්‍යාචාර්යන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ ඕනම රෝගයකට වෙදකම දන්නවා. වෛද්‍යවරයා දක්ෂ ධර්මතම රෝගේ කොච්චර උස්සන්න වුණත් අවුලක් නැහැ. රෝගේ උස්සන්න වෙන තරමටම වෛද්‍යවරයාගේ ප්‍රතිකර්මයේ ප්‍රබල බවමයි මතු වෙන්නේ. සුව කරන්න බැරි රෝග සුව කරන තරමටමයි වෛද්‍යවරයා ප්‍රබල වෛද්‍යවරයෙක් වෙන්නේ. තුන් ලෝකෙටම බුදුරජාණන් වහන්සේ තරම් සත්හට වෙන බව දුකට වේදානම්. ඒ නිසා ඔයාගේ තියෙන මෝඩකම දෙකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ. ඔයාට සිල්වත් වෙන්න බැරි නම් ඒ සඳහා තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ. පටාචාරා තුලින්, කිසాగෝදමී තුලින්, අඟුලිමාල තුලින් තාත්තත් නැතුව අසරණ වෙලා මිනිහක ගැට ගහලා තිබ්බ සෝපාක තුලින් රහතන් වහන්සේ නම මතු කළානේ. බුදුරජාණන් වහන්සේ අම්බපාලි වගේ ගණිකාවක් තුලින්, විමලා වගේ ගණිකාවක් තුලින් මතු කළානේ රහතන් වහන්සේලා. ඒ නිසා දුවේ මතක තියාගන්න, පුතේ මතක තියාගන්න, මේ රාගයට බුදුරජාණන් වහන්සේ ළඟමයි තිත තියෙන්නේ, වෙන කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දුවෙක් නොවිච්ච කෙනෙක් නැහැ, පුතෙක් නොවිච්ච කෙනෙක් නැහැ. අදම මනුස්ස ලෝකයේ අද කෝටි 800කට වැඩි ජනතාව ඉන්නවා. මේ හැමෝම දරුවෝ වෙලා ඉපදෙලා තියෙනවා. සංසාරේ කොච්චරනම් කාමයේ හැසිරෙන්න ඇතිද එච්චර දරුවෝ ලැබෙන්න. ඒත් ওই රාගේ පොඩ්ඩක්වත් අඩු වෙලාද? ওই රාගේ පොඩ්ඩක්වත් අඩු වෙලාද? අඩු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟමයි තිත තියෙන්නේ. ඔයා කැමති නම් ඔයාගේ රාගෙට තිතක් තියන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එතනමයි තියෙන්නේ පිහිට. මේ දුවලට පුතාලට මට ඒකාන්ත කරලා නාවකියක් කියන්න පුළුවන්. දුවේ ඔයා මේ විශ්වයේ සිසාරා හෙව්වත් මෙතන කසාද බැඳපු නැති දුවෙක් ඉන්නවනම්
මේ විශ්වයේ සිසාරා හෙව්වත් ඔයාට අලුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑමයි. මෙතන ඉන්න කොල්ලෙකුට අලුත් කෙල්ලෙක් හම්බ වෙන්නේ නෑමයි. බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නෑ. එක රූපෙන් එකම නෝනා එනවා. එක රූපෙන් එකම මහත්තයා එනවා. සංසාරේ මරාගෙන ඉඳලා දැන් ඔයා නැතුව මට බෑ කියලා ආදරෙන් කතා කරනවා. අවිද්‍යාවක තරම දිහා බලන්න.